මාලාව නාවිකයින් 52කින් සමන්විතව 2025 ජනවාරි මාස 6 වන දින මෙම මුලස්ථානයේදී පරමාලාව ආරම්භ කරාද පුරා වසරක කාල සීමාවක් කටුක වූ දුෂ්කර වූ පටමාලාවක් හැදෑරීමෙන් අනතුරුව සාර්ථක ලෙස පුහුණුව දැරූ නාවිකයින් 24 දෙනෙකු අද දින සරම පිටියේ මේ වන විට ඔබට දැක ගැනීමට පුළුවන්. භූ දේශපාලන වශයෙන් ඉන්දියන් සාගර කලාපයේ උපාය මාර්ගිකව ඉතා වැදගත් සන්ධිස්ථානයක පිහිටි දූපත් රාජ්‍යයක් වන අප ලක්දිව වටා ඇති මහා සයුර නිරන්තරයෙන් ජයග්‍රහණය කරන්නට නම් වෘත්තීය නිපුණත්වයෙන් යුත් ශක්තිමත් වූ බල සම්පන්න වූ නාවික හමුදාවක් අප රට සතු තිබිය යුතුය. ඒ වඩා තීව්‍ර කරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව අද වන විට සමත්ව තිබෙනවා. අප නිරන්තරයෙන් මහා සයුර හා සබැඳී ප්‍රෞಢ වූ නාවික සම්ප්‍රදායන් සැදුරුලත් නැමුළුවකි. එම නිසාවෙන්ම අප සෑම අවස්ථාවකම ආයතන සහ නෞකාවල සම්ප්‍රදායන් සහ චාරිත්‍ර සිදු කරනු ලබනවා. එහි එක් සුවිශේෂී අංගයක් වශයෙන් මෙම සරම පිටියේ ස්ථාපිත කර තිබෙන කුඹගස දෙසට ඔබගේ අවධානය යොමු කළහොත් නෞකාවක් ඇති කුඹගසක් ලෙස දිස්වනවා ඇත. අද දින මෙම කුඹගසේ ඔසවා ඇති දශයන්ගෙන් නිරූපණය වන අදහස වනුයේ විශේෂ යාත්‍රා බලගෙන 33 වන බඳවා ගැනීමේ සමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලියට සුබ පැතුම් යන්නයි. අද දින පෙළපාලිය බර නිලධාරී වශයෙන් ලොදින කමාන්ඩර් HDNSP හම්තරගේ නිලධාරිතුමන් කටයුතු කළ ලබනවා. සභාවනීය අමුතනේ සම්මානමුරේ සරම පිටියේ අවතීර්ණයේදී පූජ්‍ය පක්ෂයර පැමිණ සිටින ඔබ සැම අසුන් වලින් නැගී සිටින ලෙස ඉතාමත් ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා. අද දින පෙළපාලියේ නාවිකයින් 48 දෙනෙකුගෙන් යුත් සම්මානමුරේ
සම්මානුමුරේ භාර නිලධාරී වශයෙන් ලුතිනන්ට් KGDP මදුසං කටයුතු කර ලබන අතර සම්මානුමුරේ මග පෙන්වන සුළු නිලධාරී වශයෙන් සුළු නිලධාරී KARC කුරුකුල සූරිය කටයුතු කර ලබනවා. සම්මානුමුරේ භාර සරඹ උපදේශක වශයෙන් ප්‍රධාන සුළු නිලධාරී EMDS බණ්ඩාර කටයුතු කර ලබනවා.
විශේෂ යාත්‍රා බලමින් අනුදින නිලධාරිතුමාගේ පැමිණීම. නැගෙනහිර ප්‍රදේශ භාර අඥාපතිතුමන්ගේ පැමිණීම. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන නිලධාරිතුමන්ගේ පැමිණීම.
අද දින මෙම විශ්‍රාමයේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත මුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බාණගොඩ නිලධාරීතුමන්ගේ පැමිණීම සිදු වන අතර එම අවස්ථාවේදී පූජ්‍ය පක්ෂය හැර ඔබ සැම තම අසුන් වලින් නැගී සිටින ලෙස ඉතාමත් ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා.
ජාතියේ පිනට පහළ වූ ආදරණීය පුතුණුවන් තැබූ පය වරක් නොව දෙවරක් සිතා පළමුව ශ්‍රී ලංකා නාවික හමුදාවටත් ඉන්පසුව විශේෂ යාත්‍රා බලගණයටත් තම ලෙයින් උපන් දරුවෙකු දායාද කරන්නට උරදුන් පියවරුනි. උපන් මව්බිම රැක ගැනීමට දේශය වෙනුවෙන් දස මසක් කුසදරා ඇති දැඩි කළ පුතුණුවන් ජාතියට බාර කළ වීර මාතාවනි. ඔබලාගේ රන්වන් දෑත් වලින් තැනූ ඔවුන් උස්මහත් වී මේ නිජබිම වෙනුවෙන් තම දහඩිය හෙලා මව්බිම රකින්නට අද දින පලන්දන්නා වූ ඒ විශිෂ්ටතම උර පලඳනාව ඔබගේම සුරතින් පැළඳීමේ මහගු අවස්ථාවයි මේ. ත්‍යාග ප්‍රදානය විශේෂ යාත්‍රා බලගනේ 33 වන බැඳවීම ගැනීමේ පුහුණුව ලැබූ නාවිකයින් සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් පුහුණු සමාජිකයාට මේ කමාන්ඩර් SNK සිල්වා අනුස්මරණ කුසලානය සාමාන්‍ය වී WSA ප්‍රනාන්දු පාඨමාලාවේ අතිශූර පීනුම් කරුටෙමි ලොතින කමාන්ඩර් TD පලිහෙන අනුස්මරණ කුසලානය සාමාන්‍ය වී SAT සුමති රත්න හොඳම ශාරීරික යෝග්‍යතා කරුටෙමි ලුතින කමාන්ඩර් SK දලුගම අනුස්මරණ කුසලානය සාමාන්‍ය වී PS ජයවර්ධන දක්ෂතම ක්‍රීඩකයාට මේ පරම වීර විභූෂණින් පිදුම් ලැබූ ප්‍රධාන සුනිධාරී KG ශාන්ත අනුස්මරණ කුසලානය සාමාන්‍ය වී WSA ප්‍රනාන්දු දක්ෂතම වෙඩික්කරුවාට හිමි කමාන්ඩර් CD මාටිස්ටයින් අනුස්මරණ කුසලානය සාමාන්‍ය වී JMRP ජයතිලක
පාඨමාලාවේ අතිශූර පුහුණු සමාජික අඩිමේ ලුදින කමාන්ඩර් SW ගාල්ලගේ අනුස්මරණ විශේෂ යාත්‍රා බලගෙන සම්මානනීය සිරිය සාමාන්‍යවි WSA Prandu ස්තුති තුමනි. නියෝජ්‍ය මාණ්ඩික ප්‍රධානී නිලධාරීතුමනි, නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපතිතුමනි, අධ්‍යක්ෂක ජනරාල්වරුන් ඇතුළු සියලුම දජ නිලධාරීවරුනි, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීවරුනි, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයනි, අද දින විසරෑන 33 වන බඳවා ගැනීමට අයත් විශේෂ යාත්‍රා බලගන නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ ආදරණීය දෙමාපියනි, ඥාතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ඔබ සැමට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු සුවිශේෂී බලගනයක් වන විශේෂ යාත්‍රා බලගණයට එක්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමට වසරක කාලයක් පුරා ඉතා වෙහෙසකර සහ අභියෝගාත්මක පුහුණුවක් ලැබූ ධෛර්ය සම්පන්න හා එඩිතර නාවික පුද්ගලයන් 24 දෙනෙකුගේ පුහුණුව නිම කර මෙතනට පැමිණ සිටිනවා. ඒ වෙනුවෙන් මාගේ උණුසුම් සුභාසිංසන මේ අවස්ථාවේදී පිරිනමන අතර මෙහි රැඳී සිටින සියලු දෙනාටත් මේ අභිමානය එකසේ දැනෙන බවට මා විශ්වාස කරනවා. නූතන ආරක්ෂක පරිසරය තුළ විශේෂ බලකා කාර්යභාරය ඉතාමත් වැදගත් ස්ථානයක දරනවා. ඔබ අද සිට අතිශය වැදගත් උපාය මාර්ගික වත්කමක් බවට පත්වෙමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ಭಾರತ දූර වගකීමට එක්වන අතර ඔබගේ පවුල, ඔබගේ ගම, ඔබගේ පාසල, මුළු මහත් රටම සමාජයම ඔබ දෙස විශ්වාසයෙන් හා අතිමහත් අපේක්ෂාවෙන් මේ අවස්ථාවේදී බලා සිටිනවා. මේ අවස්ථාවේදී මෙම සුවිශේෂී සංග්‍රාමික බලගණයේ අවස්ථාවේ හඳුනාගෙන එය පිහිටුවීමට කටයුතු කළ එමෙන්ම එහි විශේෂත්වයේ ඉහළ නංවමින් දූරදර්ශී ලෙස කටයුතු කළ නිර්මාතෘන් වරුන් සහ විවිධ කාලවලදී ඒ සඳහා අපකැප වූ සියලුම නිලධාරීන් සහ නාවිකයන් මම මේ අවස්ථාවේදී
ඊටමත් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. එමෙන්ම ඔබගේ ප්‍රවීණත්වය, වෘත්තීය හැකියාව, අකණ්ඩ කැපවීම මත මෙම සුවිශේෂී තරුණයන් පුහුණු කළ උපදේශක නිලධාරීන් නාවිකයන් වෙත මාගේ ගෞරවය, කෘතඥතාවය හා උණුසුම් ප්‍රශංසාව මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. වටිනා තරුණ ශක්තියක් ජාතියට දායාද කිරීම වෙනුවෙන් මුළු මහත් ජාතියේම ගෞරවය හා කෘතඥතාවය දෙමාපියනි ඔබ සතුයි. අද දින විසර යන ඔබ සැම පළඳින මේ ලාංඡනය හුදෙක් ජයග්‍රහණයක සංකේතයක් පමණක් නොව බැරෑරුම් පණිවිඩයක් වන්නේ විශාල වගකීමක් ඔබ වෙත පැවරෙන හින්දා. ඒ නිසා දැඩි විනයෙන්, වෘත්තීයභාවයෙන් හා සාමූහික කැපවීමෙන් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවය රකිමින් රටම එකට ජාතික මෙහෙයුම ඇතුළු අප මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අනිකුත් මෙහෙයුම් ඊටමත් වගකීමෙන් ඌමනාවෙන් නිරත වී සම්පූර්ණ කරන ලෙස මම ඔබට මේ අවස්ථාවේදී ඊටමත් වගකීමෙන් දැනුම් දෙනවා. අවසාන වශයෙන් දැයි අභිමානවත් පුතුණුවන් 25 දෙනෙකුගේ අභිමානවත් අවස්ථාවක් සැමරීම පිණිස එකතු වූ ඔබ සැමට ස්තුතිය පළ කරමින් මා නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
වෙකුමැතියට භාග්‍ය ප්‍රසාදනීය වේ. ආදර්ශ පාඨය කරගත් විශේෂ යාත්‍රා බලගනී. අභිමානවත් ලාංඡනය ලබන්නට අද දින වරම් ලැබූ මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට පක්ෂපාතීව ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයට පැවරෙන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමටත් මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමටත් මාගේ අන් සියලු අවශ්‍යතා පසෙකලා කැපවෙමි. සෑම විටම මනා පුහුණුවකින් සහ උසස් විනයකින් යුක්ත වන මා රට තුල හෝ රටින් පිටද ඇතිවන ඕනෑම යුදමය අවස්ථාවකදී ගුවන දියඹ දෙරණ සිසාරා රණවිමට අවතීර්ණ වී සතුරාට වඩා ශාරීරික හා මානසික ශක්තියින් යුතුව සතුරා ඉදිරියේ නොසැලී වේගවත්ව ක්‍රියා කොට සතුරා මවිතයට හා විස්මයට පත් කරමින් මාගේ රණකාමීත්වයේ ඉදහා පාමින් ඔවුන් විනාශ කරමි. අභීතර අනවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැංවූ විශේෂ යාත්‍රා බලගනේ සාඩම්බර හා අභිමානවත් සම්ප්‍රදායන් හා කීර්තිය ආරක්ෂා කරමින් උසස් නිලයන්ට ආචාරශීලී වෙමින් සහෝදර සමාජිකයින්ට නිහතමානීව උපකාර කරමින් පරිහරණය කරන්නා වූ ආයුධ ආරක්ෂා කර ගනිමින් නිල ඇඳුම් උසස් අන්දමින් පවත්වා ගනිමින් මනා සැලකිල්ලෙන් කාර්යක්ෂමතාවෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විශේෂ යාත්‍රා බලගණී හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උන්නතිය උදෙසා සෑම විටම ක්‍රියා කරමින් ශ්‍රී ලාංකීය ජාතිය හා මව්බිම දිව්‍යමියෙන් රකින්න බවට ශපථ කොට දිවුරා ප්‍රතිඥා දෙමි.
විශේෂ යාත්‍රා බලගෙන යනු ඕනෑම සටනකට දියෙන් ගුවනින් හෝ ගොඩබිමෙන් අවතීර්ණ වී සතුරා විනාශ කළ හැකි නාවික හමුදාව සතු විශිෂ්ට ඒකකයයි. දශක 3ක් තිස්සේ උඩුදුව ගිය බෙදුම්වාදී අරගලය තුල ත්‍රස්තවාදීන්ගේ බලය කේන්ද්‍රගත වී තිබූ ප්‍රදේශ තුළට රහසිගත ලෙස ඇතුළු වී සතුරා විනාශයේ දොරකඩ වෙත ඇද දමමින් මුහුදේදීද සතුරා සමග මුහුණට මුහුණලා සටන් කොට සතුරු යාත්‍රා විනාශ කරමින් වික්‍රමාන්විත ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට අපට හැකි විය. එමෙම ත්‍රස්තවාදීන් සම්පූර්ණ විනාශමුඛයට ලක් කිරීමට අවසන් සටනේදී විශේෂ යාත්‍රා බලගණය මෙහෙයක් ඉටු කරන ලැබිය. සම්භාවනීය අමුත්තනි අප විශේෂ යාත්‍රා බලගණ සමාජිකයන් සතුව පවතින අත්දැකීම් තුලින් සහ ශරීරගත වූ හැකියාවන්ගෙන් බිදක් ඔබ දිරි විදහා දැක්වීමටයි මේ අපගේ සූදානම. වසර 32ක අභිමානවත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ යාත්‍රා බලගණ සමාජිකයන් යනු සතුරා විශ්මයට හා මවිතයට පත් කරමින් ප්‍රතිවාදීන්ගේ සියලු සැලසුම් සහ ප්‍රයත්නයන් බිල්හෙඳමින් ලක් මාතාවගේ ආරක්ෂාව උදෙසා දිවි හිමියෙන් ක්‍රියා කරන වීරෝදාර විරුවන් පිරිසකි. මොවුන් අවියායුධ සහිත මෙන්ම අවියායුධ රහිතව සංග්‍රාමික භූමියේදී සතුරන්ද රාජකාරී අවස්ථාවන්හිදී ඕනෑම ආකාරයක ප්‍රතිවාදීන්ද සීමිත ඉඩකඩක් ඇති නෞකාන් තුලවද ළඟ සටන් කිරීමේ හා මැඩිලීමේ සුවිශේෂී හැකියාවන් හෙබි විරුව පිරිසක් බව අභිමානයෙන් යුතුව ප්‍රකාශ කළ යුතුයි. මේ සඳහා විශේෂ යාත්‍රා බලගණය මිශ්‍ර සටන් කලා ප්‍රවීණයන්ගෙන් යාවත් කාලීන පුහුණුවෙන් ලබා ගනිමින් සිටින අතර ඒවා නවීන ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිරන්තරයෙන් වැඩි දියුණුවට ලක් කර ඇත.
භාවිතා පිළිබඳව ඔවුන් ප්‍රවේණය වන්නේය. දැන් ඔබට දැක ගැනීමට හැකිවන්නේ කෙටි තීනෝද භාවිතයෙන් ඔවුන් විසින් සිදු කරනු ලබන සටන් කලා සර්ගයයි. සම්භාවනීය අමුත්තනි දයාබර දෙමාපියනි දැන් ඔබගේ දෙනෙත් වම් පස වෙරළ තීරය වෙත යොමු කරන්න. වෙරළට ඔබෙන් පීටි සතර කඳුරක් හෝ සතර ගොඩනැගිල්ලක් වෙතට අවියාවුද සහ උපකරණ සමගින් දිගු දුරක් දී යටින් පැමිණ උපක්‍රමික ලෙස සතර කඳුරක් විමර්ශනය කොට පෙහාරයක් එල්ල කිරීමට හැකි සංග්‍රාමික දිගුදුරු විමර්ශන කණ්ඩායමක් භූමියේ කිසිදු සලකුණක් ඉදිරි නොකරමින් තා සුපරික්ෂාකාරී ලෙස ගමන් ගන්නා ආකාරය ඔබට මේ නිදර්ශනයේදී දැක ගැනීමට හැකියි.
දක්ෂයන් අතර අති දක්ෂයන් වන මොවුන් හට ඇසිපිය ගසන සැනින් තම ප්‍රතිවාදියා කුමන පුද්ගලයෙක්ද යන්න තීරණය කර ගැනීමට හැකියාව ඇතිසේම එම ප්‍රතිවාදියා ශනික මිල්ල කිරීමටද හැකියාව පවතී. මෙම විශේෂ යාත්‍රා බලගෙන සටන් කාමින් මෙන්ම දයාබර දෙමාපියනි ඔබගේ පුතුණුවන්ද මෙම සියලුම හැකියාවකින් සන්නද්ධව ඇති බව මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කළ යුතුයි. සම්භාවනීය මුක්තනි දයාබර දෙමාපියනි දැන් ඔබට දැක ගැනීමට හැකි වන්නේ සැකකටු රථයක් අනතුරු ඇඟිලි වෙඩි තැබීමෙන් නවතා එම රථයේ නාවික හමුදා සුනක චන්තිදේ මගින් මූලික පුහුණුව හදාරා විශේෂ යාත්‍රා බලගෙන සංග්‍රාමික සුනක සංචිතයේ ලෙස නැමැති බෙල්ජියම් මෙනනොයිස් වර්ගයේ නිල සුනකයා විසින් මනාව පරීක්ෂා කරන ආකාරයයි. තවද 2020 වර්ෂයේ නිර්මාණය කරන ලද විශේෂ යාත්‍රා බලගෙන සුනක සංචිතයේ හොඳින් පුහුණුව හැදෑරූ සුනකෙන් 7 දෙනෙකු සිටින අතර බෙල්ජියම් මෙනනොයිස් වර්ගයේ සුනකෙන් 4 දෙනෙකුද කොක ස්පැනිය වර්ගයේ සුනකෙන් 3 දෙනෙකුද සමන්විත වෙනවා. ඒ අතරින් අද දිනමම විසිරියාමේ පෙළපාලිය සඳහා විශේෂ යාත්‍රා බලගෙන සංග්‍රාගම සුනකෙන් 3 දෙනෙකු මහත් ආඩම්බරයෙන් එක්වනු ලැබේ. මොවුන් පුපුරන ද්‍රව්‍ය සේම මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ ලුහු බැඳීම යන කාණ්ඩ 3ක් යටතේ මූලික පුහුණුව හදාරා විශේෂ රාජකාරියට සඳහා යොදාගෙන ඇත. දැන් ඔබට දිස්සනුවේ බෙල්ජියම් මෙනොයිස් වර්ගයට අයත් සේවය නැමැති සංග්‍රාමික සුනකයා විසින් පලා ගිය සැකකටයුතු පුද්ගලයෙකුගේ සලකුණක් මත පසුපස ලුහු බැඳ ගොස් සැඟවී සිටින පුද්ගලයා නිල සුනකයා විසින් තම ග්‍රහණයට නතු කර ගන්න ආකාරයයි. එම ග්‍රහණයට නතු කර ගන්නා පුද්ගලයා යම් ක්‍රමවේදයක් යොදා ගනිමින් ඔවුන්ගෙන් මිදී ගියද නැවත නිල සටන් සුනකයා විසින් පසුපස හඹා ගොස් ඔහු ග්‍රහණයට ලක් කර ගන්න ආකාරයයි දැන් ඔබට දැක ගැනීමට හැකිවන්නේ. සම්භාවනීය අමුත්තනි ආදරණීය දෙමාපියනි දැන් ඔබගේ අවධානය ඉදිරියේ ඇති උස් කුලන වෙත යොමු කරන්න. ලෝකයේ ඇති හමුදාවන් අතර ගලවා ගැනීමේ සහ මුදවා ගැනීමේ කණ්ඩායම් පමණක් සිදු කරන ලබන මෙහෙයුම් සමූහයක් අතරින් කිහිපයක් ඔබ ඉදිරියේ ඉදිරිපත් කිරීමටයි මේ අපගේ සූදානම. දැන් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ සතුරා රැඳී සිටින ගොඩනැගිල්ලකට තරප්පු පෙළ ආධාරයෙන් ඇතුළු වීමට නොහැකි අවස්ථාවකදී හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් එම ගොඩනැගිල්ලේ මුදුනට බැස එතැන් සිට කඹ ආධාරයෙන් ආරක්ෂාව සහ විශ්මය පවත්වා ගනිමින් සතුරා බලාපොරොත්තු නොවූ ස්ථානයකින් ක්ෂණික ගොඩනැගිල්ල තුළට කාවැදී සතුරාට ප්‍රහාරයක් එල්ල කරන ආකාරයයි.
මන සංඥා සම්බන්ධතාවක හෙබි අප සටන් කාමීන් ගොඩ බිමේදීද සතුරා විනාශ කිරීමේ නිපුණත්වයකට සාඩම්බර හිමිකරුවන් වන අපහට ඉතාමත් බිහිසුණු ත්‍රාසජනක ක්‍රියාන්විතවල නිරත වීමට සිදු වූ අවස්ථා එමටය. දක්ෂයන් අතර අති දක්ෂයා වන විශේෂ යාත්‍රා බලගෙන සමාජිකයින් උස් ගොඩනැගිල්ලක් තුල රඳවා සිටින ප්‍රාණ අපකරුවෙකු සතුරු ග්‍රහණයෙන් මුදවාගෙන ඔහු ආරක්ෂාකාරීව එම ගොඩනැගිල්ලේ පහළට රැගෙන යන ආකාරය මෙම නිදර්ශනය මගින් ඔබට පෙන්눔 කරයි. සතුරු භූමියේ කිලෝමීටර් ගණනාවකට ඔබ්බෙන්නුවද සතුරු ප්‍රහාරයකට ලක් වූහොත් එවන් අවස්ථාවකට අප පුහුණුවෙන් ලද දැනුමත් දැනුමින් ලද පළපුරුද්ද මත සතුරා විනාශ කර නැවත සතුරු භූමියෙන් අපගේ සීලුම සගයන් සමග ඉවත් යාමට අපට හැකියාව ඇත. ක්‍රියාන්විතයකදී මනා සංඥා සම්බන්ධතාවය පවත්වා ගැනීමදී ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට පුළුවන්. විශේෂ යාත්‍රා බලගෙන සමාජිකයින් සෑම විටම ක්‍රියාන්විතයේ සිටින තම සහෝදර විරුවන් පිළිබඳ අවධානයෙන් සිටිනු ලබයි. මෙම අවස්ථාවේදී සතුරා සමග බිහිසුණු සටනක යෙදී සිටින අප සමාජිකයින් යාත්‍රා මගින් පැමිණ සතුරු ප්‍රහාරය නොතකමින් භූමියෙන් ඉවත් කරගන්නා ආකාරය දැන් ඔබට දැක ගැනීමට හැකිය. ළඟ ළඟ සටන් කලාවත් නගරබද සටන් කලාවත් මනාව සිදු කිරීමට නම් නිවැරදි ඉලක්කයක් ලබා ගැනීමට විවිධ ඉරියව් උපයෝගී කර ගනිමින් කුඩා අවි හැසිරීමටත් විශේෂ මෙහෙයුම් බලකා සමාජිකයෙකුට මනා හැකියාවක් තිබිය යුතුය. තවද ඕනෑම අවස්ථාවකදී වේගවත් හා නිවැරදිව ඉලක්කයක් ඉතා සුපරීක්ෂාකාරී ලෙස සතුරා වෙත සාර්ථක ප්‍රහාරයක් දියත් කොට සතුරා විනාශ කර දැමීමට විශේෂ යාත්‍රා බලගෙන සමාජිකයින් මනා පුහුණුවකින් සහ දැඩි ආත්ම විශ්වාසකින් හෙබි වීරෝදාර විරුවන් පිරිසක් බව මතක් කර සිටිනවා. අප සමාජිකයෙකු සටනේදී තුවාල වුවත් කිසි විටකත් අතහැර නොයා අප අභීත විරුවන් එවන් අවස්ථාවකට මුහුණ දුන් අපගේ තුවාලලත් සමාජිකයද රැගෙන සතුරු ප්‍රදේශයෙන් ආරක්ෂාකාරීව ඉවත් වීම සිදු කරනු ලබයි. මෙම ක්‍රමය ලෝකයේ urban warfare නැතහොත් military operation in urban terrain ලෙස හඳුන්වනු ලබයි. සාගරික විශේෂ හමුදාවක් වශයෙන් වෙරළ තීරයට ආසන්නව ඉතා වැදගත්කමත් ඇති වරායන් ආර්ථික මරමස්ථාන ආදී ස්ථානන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානය වන විට විශේෂ යාත්‍රා බලගෙන කණ්ඩායම් ස්ථානගත කර ඇති අතර හදිසි අවස්ථාවකදී කෙටි දැනුම් දීමකදී එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරයට මෙම නිදර්ශනය මගින් ඔබට පෙන්눔 කරනවා ඇත.
අවසන් වශයෙන් ඔබට නිරීක්ෂණය කළ හැකි වනුයේ නිදර්ශන අවස්ථාවන් සහ අතිශය තීරණාත්මක අවස්ථාවන් සඳහා පමණක් යොදා ගන්නා ටයිගර් ජම්ප් නැතහොත් කම්පියුටර්ස් ජම්ප් නිදර්ශනයයි. ටයිගර් ජම්ප් යනු මනා පුහුණුව සහ තම ආත්ම විශ්වාසය පෙරදැර කරගනිමින් කොටියක තම ගොදුර වෙත එක් වරම පනින්නාක් මෙන් උස් ගොඩ නැගිල්ලක තිරස් බිත්තියක් මත පහළට දිවවිත් එක් වරම බිමට පැනීමයි. මෙම අවස්ථාවේදී අපගේ අභීත රණවිරුවන් දෙපළක් මෙම මාරක බිම පනින ආකාරය දැන් ඔබට දැක ගැනීමට හැකි වනු ඇත. ශ්‍රී ලාංකීය දියඹ දෙරණ සහ නිල් ගුවන්තලය තම කෙලිමඩල කරගත් අභියෝගයන්ට පසුබට නොවන අභීත විශේෂයාත්‍රා බලගෙන විරුවන්ගේ අති විශිෂ්ට හැකියාවන් අතරින් මීළඟ ඔබ ඉදිරියේ දිගහැරෙන්නේ අහසත් සුළඟත් අවදානමත් එකසේ ජයගන්නා විශිෂ්ට නිදාසාර පැරසුත් සංදර්ශනයයි. රට වට බැඳි රන්වැට තව දුරට ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානය ගුවන්තලය දක්වා ඔසවා තබමින් 33 වන බඳවා ගැනීමේ විසිරයාමේ පෙළපාලියට තවත් අමතක නොවන අංගයක් එක් කරමින් අඩි 7000ක් පමණ ඉහළ අහසේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක් මගින් අප වෙත අවතීර්ණ වීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගනේ අතිදක්ෂ අහස් කිමිදුම් කරුවන් කණ්ඩායමයි. මේ හුදෙක් සංදර්ශනයක් පමාණොවේ මේ අධිමට්ටමේ පුහුණුව නිවැරදි ගණනය ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව සහ අචල ආත්ම විශ්වාසය එකට කැටි කළ සුවිශේෂී සංග්‍රාමික හැකියාවකි. අප අහස් කිමිදුම් කරුවන් මෙවන් සංදර්ශන සඳහා පමණක් නොව සත්‍ය මෙහෙම අවස්ථාවන් වලදීද සතුරු ස්ථාන වෙත සතුරාට හසු නොවි වේගයෙන් ප්‍රවේශීමේ හැකියාවෙන් යුත් කණ්ඩායමක් වන අතර ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විශේෂ උත්සව අවස්ථාවන් සහ සංදර්ශන සඳහාද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සක්‍රිය දායක වනු ලබයි. විශේෂ යාත්‍රා බලගෙන නිදහස් පැරෂුට් කණ්ඩායමේ ආරම්භය 2006 වර්ෂයේදී ගණේමොල්ල කමාන්ඩෝ රෙජිමෙන්තු පැරසුට් පුහුණු පාසලේ පුහුණුව හැදෑරු කපිතාන් ධර්මසිරි හේරත් සහ පාලක ප්‍රධාන සුනිල්ධාරී HPS තිලකසිරි ජේෂ්ඨ නායකයා විසින් සන්තුහන් කිරීමෙන් පසු මෙම නිදහසාර පැරසුට් පැනීම අද වන විට විශේෂ යාත්‍රා බලගණය තුළ ඉතාමත් ලෙස වර්ධනය වී නිදහසාර පැරසුට් බටෙන් 20 දෙනෙකුන් සමන්විතව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් හැකියාවක් බවට පත් වී ඇත. සම්භාවනීය අමුත්තනි, දැන් ඔබගේ දැස් ඉහළ අහස් කුස වෙත යොමු කරන්න. තවත් එක් නිමේෂයකින් සුළඟට අභියෝග කරමින් නිල් අහස් කුස සිඳගෙන මෙම අතිදක්ෂ අහස් කිමිදුම් කරුවන් ඔබට ඉදිරියට අවතීර්ණ වනු ඇත. අඩි 7000ක් පමණ ඉහළ අහසේ සිට මෙවන් පැනීමක් සිදු කිරීම සඳහා ඉතා හොඳ උසස් නිවැරදිතාවයක් අවශ්‍ය වන අතර සුළඟේ වේගය, ගමන් කළ යුතු දිශාව, පැරෂූටිය දිගහැරිය යුතු උස සහ භූමියට අවතීර්ණ යුතු ස්ථානයේ යන සියල්ල නිවැරදිව ගණනය කරමින් අද දින මෙම අහස් කිමිදුම් කරුවන් සම්පූර්ණ පාලනයක් යටතේ මෙම ස්ථානයට අවතීර්ණ වීමට සූදානම් සිටින බව අපි ඔබට මතක් කර සිටිනවා.
දැන් මෙම විරුවන්ගේ අභිමානවත් පැමිණීම සනිටුවන් කරමින් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා දජය රැගෙන පැනීම් වාර 262ක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා පැරසු පුහුණු සභාපති සහ විශේෂ යාත්‍රා බලගන පුහුණු විධායක කමාන්ඩර් කමල් තිස්ස කුමාර අභිමානවත් අයුරින් සංදර්ශනයට එක්වන මොහොත. ඒත් එක්කම විශේෂ යාත්‍රා බලගෙන දජය රැගෙන පැනීම් වාර 196ක් සම්පූර්ණ කරමින් පාලක ප්‍රධාන සුනිල්ධාරී W සිරිවර්ධන දක්ෂ අයුරින් සංදර්ශනයට එක්වන අවස්ථාව. මීළඟට පැනීම් වාර 250ක් සම්පූර්ණ කරමින් සමූපදාන් සුනිල්ධාරී GC MK ගී කියනගේ සංදර්ශනයට එක්වන මොහොත. මීළඟට පැනීම් වාර 116ක් සම්පූර්ණ කරමින් පාලක ප්‍රධාන සුනිල්ධාරී AHMG ජේසප්‍රිය සංදර්ශනයට එක්වන අවස්ථාව. මීළඟට පැනීම් වාර 116ක් සම්පූර්ණ කරමින් සමූපදාන් සුනිල්ධාරී TGAP කුමාර සංදර්ශනයට එක්වන මොහොත. මීළඟට පැනීම් වාර 160ක් සම්පූර්ණ කරමින් ප්‍රධාන සුනිල්ධාරී HGSK පොන්සේකා සංදර්ශනයට එක්වන අවස්ථාව. මීළඟට පැනීම් වාර 185ක් සම්පූර්ණ කරමින් ප්‍රධාන සුනිල්ධාරී MGSC රන්දීර් සංදර්ශනයට එක්වන මොහොත. සම්භාවනීය අමුත්තනි දයාබර දෙමාපියනි අද දින නැවත වරක් ලක් අහස ජයගත් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගනේ අභිත අහස් කිමිදුම් කරුවන් දැන් ඔබ වෙත සිය ගෞරවය මෙසේ සන්ටන් කරනු ලබයි. අද දින විසිරියාමේ උත්සවයේ ප්‍රධාන ආරත අමුත්තා වශයෙන් සැපැමිණි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ නිලධාරිතුමනි සම්භාවනීය අමුත්තනි ආදරණීය දෙමාපියනි ප්‍රථමයෙන් අද දින විශේෂ යාත්‍රා බලගණයට එක් වූ නවක සමාජිකයන් සමග සමූහ ඡායාරූපයක් ලබා ගැනීම සඳහා නාවික හමුදාධිපතිතුමන් වෙත ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. එතුමන් කැඳවාගෙන ඒම සඳහා විශේෂ යාත්‍රා බලගෙන අනදන නිලධාරිතුමන් හට ආරාධනා කරනු ලබනවා. ඒ වගේම ඔබ වෙනුවෙන් විශේෂ යාත්‍රා බලගෙන රැපලින් කුළුණ ඇසර තුරුසෙවණෙහි පිළියෙල කර ඇති තේ පැන් සංග්‍රහය භුක්ති විඳීම සඳහා අප ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබ සැමට ආරාධනා කරනු ලබනවා. තේ පැන් සංග්‍රහයෙන් පසු ඉදිරියේ ඇති මුහුදු තීරයේදී විශේෂ යාත්‍රා බලගෙන විරුවන්ගේ සංග්‍රාමික සාගරික කුසල සංදර්ශනය පැවැත්වෙන බැවින් මුහුදු තීරයට මුහුණලා අසුන් ගන්නා ලෙසට
ඔබ සැමට ආරාධනා කරනු ලබනවා. තිස් වසරක කුරිරියු යුද්ධය නිමා කොට සාමය උදා වූ අප මාතෘ භූමියේ අභිමානය ගෞරවාන්විත ප්‍රකාශ කරන මේ මොහොතේ උත්තරීතර වූ නිදහස භුක්ති විඳින ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් විවර කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගෙන සමාජිකයින්ගේ ලේ ඇට නහර තුලින් දෙවෙන සටන්කාමීත්වය හැකියාවන් හා අත්දැකීමෙන් පරිණත වූ වික්‍රමයන්ගෙන් විදක් ඔබ ඉදිරියේ දිගහැරීමට අවසර. සැඟවුණු වෙඩික්කරුවෙකුම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ලෝකයේ තිබෙන අති දුෂ්කර වූත් කටුකුත් පාඨමාලාවකි. මීටර 600කට ඔබෙන්නේ නැති ඉලක්කයකට උන්ට පතිත කිරීමට මනා හැකියාවක් සහ පුහුණුවක් තිබිය යුතුය. වැදගත් ඉලක්කය සපුරා ගැනීම සඳහා සැඟවුණු වෙඩික්කරුවෙකුට දින ගණනාවක් එකම ස්ථානයක එකම ඉරියව්වකට සිටීමට සිදුවන අවස්ථා එමටය. ඉලක්කය සැනකින් මතුවී සැනකින් අතුරුදහන් වීමට ඇති ඉඩකඩ බොහෝය. එම නිසාවෙන් මොහොතක් හෝ තම ඇස් ඉලක්කෙන් ඉවතර ගැනීමට අවකාශයක් නැත. මෙම සැඟවුණු වෙඩික්කරුවන් තනිව හෝ දෙදෙනෙකු වශයෙන් කටයුතු කරන ලබනවා. සාගරික මෙහෙයුම් හමුදාවක් තුල සැඟවුණු වෙඩික්කරුවෙකු වශයෙන් දුර ඇති වස්තුවක් වෙත එකෙල්ලේ උණ්ඩයක් පතිත කිරීමට ඇති හැකියාව ඊටත් වඩා අසීරුය. ඒ මන්දයත් චලනය වන යාත්‍රාවක සිට තම ඉලක්කය වෙත නිවැරදි උණ්ඩයක් පතිත කිරීමට නම් මනා පුහුණුවක් සහ ඉතා හොඳ ඉවසීමක් පැවතීම අනිවාර්ය වේ. සම්භාවනීය අමුත්තනි, ආදරණීය දෙමාපියනි, දැන් ඔබගේ අවධානය ඉදිරියේ ඇති මුහුදු තීරයේ දකුණු පස ඇති සුදු පහති ඉලක්ක පතට යොමු කරන්න.
දරුණු තුවාල ලබා මුහුදට වැටුණු විශේෂ යාත්‍රා බලගෙන සමාජිකින් තම සහෝදර සමාජිකයෙකුගේ සහාය ලැබෙන තෙක් මහා සයුර සමග සටන් කළේය. ඒ පිළිබඳව අතීත සටහන් රන් අකුරෙන් විශේෂ යාත්‍රා බලගෙන ක්‍රියාන්විත ඉතිහාසය තුළ සනිටුහන් වේ. සුවිශේෂී මිනිසුන්ට කෙල හැකි දෑ කෙතරම් දෙයත් සුවිශේෂී මිනිසුන්ට අනාගතය නිර්මාණය කළ හැක. අලුතින් යමක් කළ හැකිය. පවතින සම්පදාය ආරක්ෂා කරන අතරතුර බොහෝ වෙනස්කම් කළ හැක. එම නිසා වෙනස්කම් කිරීම කළ හැකි වෙනස්කම් තුලදී නොසැලෙන මිනිසාගේ වටිනාකම තක්සේරු කළ හැක්කේ කවරෙකුටද? ගෞරවනීය අමුත්තනි, දයාබර දෙමාපියනි, ඔබගේ දසන් දැන් සූදානම් වන්නේ වෙනස් කිරීම කරමින් සිටින බොහෝ වෙනස්කම් කළ හැකි ඒ අභිමානවත් විරුවා අනතුරු නමිරටමට ගොදුරු වූ විට දෛවයෝගට අභියෝග කරමින් අනතුරු මුදවා ගන්න ආකාරයයි. හීයක වේගෙන් ගමන් ගන්නා වූ යාත්‍රාවෙන් ඉවතට පැනීම දැන් සිදු කරනු ලබනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නිරන්තරයෙන්ම විශේෂ මෙහෙයුම් සඳහා අප සමග එක්වන අතර අද දින මෙම විසිරියාමේ පෙළපාලි වෙනුවෙන් අප සමග එක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් බණගලේ නියම වශයෙන් අත්දැකීම් බහුල ගුවන් පැය 1200කට වැඩි කාල සීමාවක් පියාස කර ඇති ෆ්ලයිට් ලෙෆ්ටනන්ට් නවීන් ඩී සේරම් සහ සහායනියම වශයෙන් ගුවන් පැය 400ක් ඉක්මවන ලද ෆ්ලයිට් ලෙෆ්ටනන්ට් බානුක හේවගේ මෙසේ එකතු වූවාගයි. දයාබර දෙමාපියනි, සහෝදර සහෝදරියනි, ඔබගේ ආදරණීය පුතුණුවන් ලබදි සහෝදරයන්ද මෙම සියලුම හැකියාවන්ගෙන් පරිණතව හෙට දිනේ සිට මාතෘ භූමිය වෙනුවෙන් තම උදාරතර මෙහෙයුතු කරන ඇත. මෙවැනි අභීත පුතුන් බිහිකොට රට දැනුවෙනුවෙන් දායාද කළ ඔබ සැබවින්ම භාග්‍යවන්තයෝය. අද දින ඔබේ පුතුන් වුවුන් හෙට දින රට දෑ රකින්න අභීත රණවිරුවන් වෙනු නියතේ. ජාතිය මුර දේවතාවන් වන ඔවුනට ඔබගේද අපගේද ආචාර්ය පිරිනමමු. සම්භාවනීය අමුත්තනි, ආදරණීය දෙමාපියනි, මෙම එඩිතර පුතුන්ගේ නිජ බෙමට පැමිණි ඔබ සැම වෙනුවෙන් පැවති සංදර්ශනයේ මෙතකින් සමාප්ත වන අතර අද දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සැපැමිණි නායක හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බාලගොඩ නිලධාරිතුමනි, ඔබතුමන් මෙම එඩිතර හදවත් ඇති වීර පුතුන්ගේ නිජ බිම නික්ම යාමට ප්‍රථම විශේෂ යාත්‍රා බලගෙන සමාජිකයෙකු වශයෙන් මෙම ලාංඡනය නාවික හමුදාධිපතිතුමන්ගේ සුරතෙන් පැළඳීම ලැබීම ඉතාමත් භාග්‍යයක් කොට සලකන අතර විශේෂ යාත්‍රා බලගනේ අනද නිලධාරිතුමා ඇතුළු සියලුම සමාජිකයන් විසින් ඔබතුමන්ගේ පැමිණීම අගයනුවස් සමෘතිලනයක් ලබා ගැනීම සඳහා විශේෂ යාත්‍රා බලගෙන ලෙස ඔබතුමන් හට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සම්භාවනීය අමුත්තනි, ආදරණීය දෙමාපියනි, ජාති ගීය සඳහා අසුන් වලින් නැගී සිටින ලෙස ඉල්ලා සිටින අතර ජාති ගීයෙන් අනතුරුව විශේෂ යාත්‍රා බලගෙන නිදර්ශන කණ්ඩායම් සමග සමූහ ඡායාරූපයක් ලබා ගැනීමට නාවික හමුදා සියලුම දජ නිලධාරීන්ට ඉතා ගෞරවණීය ආරාධනා කර සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.